right. අපි යන් ත්‍රිකෝණමිතික ගානට මම ත්‍රිකෝණමිතික ගානේ පළවෙනි කොටස මතක් කරද්දී කිව්වා හැමතිස්සෙම මතක තියන් ත්‍රිකෝණමිතික අනුපාත ගණන් හදද්දී උදේ තියෙන ප්‍රධාන සාධක තුනයිනේ. ඕනෑම ත්‍රිකෝණමිතික අනුපාතයක් ලියදී තියෙන්නේ කෝණයයි පාද දෙකයිනේ. එහෙනම් ඒ කියන්නේ බත් දිගවල් දෙකකුයි කෝණයකුයි ඉන්නේ. හැමතිස්සෙම ගානක් හදද්දී තියෙන්නේ මේ දිගවල් දෙකයි කෝණයයි දෙනකොට ඔයා බලන්න ඕනේ අහලා තියෙන දිග අන්නම්. ඒ කියන්නේ ඕනෑම ත්‍රිකෝණමිතික ගානක තියෙන දිගවල් දෙකක් තියෙයි. තාම මොකක්ද තියෙන්නේ? කෝණ එකක් තියෙයි. එහෙනම් අපි ගානක් අහදී අහන්න පුළුවන් මොකද්ද? ගානක් අහදී අහන්නේ මේ තුනෙන් එකයිනේ. කෝණයක් ඇහුවොත් අනිවාර්යෙන් දිගවල් දෙකක් දෙන්න ඕනේ. නැත්තම් ගාන හදන්න බෑනේ. එක දිගක් ඇහුවොත් දිගක් සහ තවත් කෝණයක් දෙන්න ඕනේ. හරිද? ඉතරයි මම තාම මොකක්ද තියෙන්නේ? ඔයා දන්නවා දිගංශය කියන්නේ මොකද්ද? දිගංශය කියන්නේ උතුරේ සිට දක්ෂිණාවර්ත කෝණය නේද? ආරෝහණ අවරෝහණ කෝණ කියන්නේ මොකද්ද? S මට්ටමේ ඉහළට හැදෙන කෝණ ආරෝහණ කෝණ, S මට්ටමේ පහළට හැදෙන කෝණ මොනවාද? අවරෝහණ කෝණ. ඉතින් S මට්ටම සැමතිස්සේ මොකක් වෙනවද? සමාන්තර රේඛාවක් වෙනව නේද? එච්චරමයි මේක මාර්ලේසි ගානක්. මේ ගාන හදන්න අනිවාර්යයි. හරිද? right. අපිට කියනවා මේ ගානේ මෙහි විස්තරයක්. ඉස්සෙල්ලාම රූපය හඳ ගන්නම්කෝ. මේවයි තියෙන විස්තරේ. මෙන්න මේ රූපයක් තියෙනවා. right. මේ රූපේ මෙතන තියෙනවා A අකුර. මෙතන තියෙනවා B අකුර. මෙතන ඉන්න කවුද? S අකුර නේද? පුතේ නෝත් එක තමයි මේ තියෙන උතුර. මේ නෝත් උතුර. හරි. right. වර්ගන මෙහෙම මන් දත්ත වලට යනවා. පිට්ටනියක B ලක්ෂයේ සිටින බිමල්ට මේ බිමල් තමයි B අකුරෙන් පේනවා නේද? උතුරින් නේද? උතුරින් A ලක්ෂයේ අමල් සිටියා. ඒ කියන්නේ බිමල්ට උතුරින් අමල් නැත්තනේ බා. බිමල් ඉන්නේ මෙතන. හරියට මෙයාට උතුරින් අමල් ඉන්න හරියි. පිට්ටනිය තුල S ප්‍රතිමාවක් පිහිටා ඇත. S කියන්නේ ප්‍රතිමාව, පිළිමයක්. මේ S කියන්නේ මොකද? පිළිමයක්. මෙතන ඉන්නේ බිමල්, මෙතන ඉන්නේ අමල්, මේ ඉන්නේ මොකද්ද? පිළිමය. පැහැදිලිද? A සිට SC දිගංශය අංශක 140 අන්න හොඳයි. මොකද කියන්නේ? A සිට SC දිගංශය. පුතේ දිගංශය ගන්න කාගෙන්ද? A වල ඉඳලා. එතකොට Aට අදාළ උතුරක් යන්නද? A සිට S වල දිගංශය. දිගංශය කියන්නේ මොකද්ද? දිගංශය කියන්නේ පුතේ උතුරේ ඉඳලා දකුණට හැරෙන කෝණනේ. එහෙනම් A සිට S වල දිගංශය ගන්න නම් A සිට මන් දකුණට කෝණේ හරවන්න එපේ. හරි. හරවද්දි මෙන්න මෙතෙන්ටදී තමයි එන්නේ එතෙන්දී තමයි S පේන්නේ නේද? පුතේ උතුරේ සිට දක්ෂිණාවර්ත කෝණයේ අංශක කියලා අංශක 144ක් වෙන පැහැදිලිද? හරි ඔන්න මාක් කරා පළවෙනි එක හරි. ඊට කියනවා ABS කෝණය අංශක 54යි. අනිවාර්යෙන් දාන්න. මෙතන A, මෙතන B, මෙතන S. ABS කියන්නේ මෙයාන පුතේ මේ කෝණයේ අංශක කියලා අංශක 54ක් වෙනවා. පැහැදිලිද? හරි. ඊට කියනවා අමල් සහ ප්‍රතිමාව අතර දුර මීටර 80.9. කොහමද? මෙයා. ප්‍රතිමාව මෙතන. පුතේ අමල් සහ ප්‍රතිමාව අතර දුර මීටර කීයද? 80.9. ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙතෙන්ට දුර කීයද මීටර? 80.9ක් කියලා. පැහැදිලිද? ඔන්න මම පළවෙනි වැඩේ කරා. right. ඔයාලට කියනවා රූපය ඔබේ උත්තරපත්‍රයේ පිටපත් කරගෙන දී ඇති තොරතුරු අතුර. ඒ කියන්නේ දිගංශය පෙන්නුවට මේ කියන සිංහල කියවල මේ දිග දැම්මට මේ කෝණේ දැම්මම ලකුණු. බලහන් ඉතින්නේ පළවෙනි රෝපේ දක්වම ඉවරයි. මොකද කියන්නේ? අමල් සහ බිමල් අතර දුර සෙවීම සඳහා අමල් සහ බිමල් අතර දුර හොයන්න ABS ත්‍රිකෝණයට ත්‍රිකෝණමිතික අනුපාත යොදාගත හැකි වීමට හේතු වන්න හොඳ ප්‍රශ්නයක්. ඔය යන අමල් සහ බිමල් අතර මෙන්න මේ දුර හොයන්න මේ ත්‍රිකෝණයට ඇයි ත්‍රිකෝණමිතික අනුපාත දාන්න බල හොඳ ප්‍රශ්නයක් නේ. අපි කියනවා sin අනුපාතය දාන්නත් cos අනුපාතය දාන්නත් tan අනුපාතය දාන්නත් අනිවාර්යයෙන්ම මේ ත්‍රිකෝණය මොන ත්‍රිකෝණයක් වෙන්න ඕනද? ඍජුකෝණී ත්‍රිකෝණය. ඍජුකෝණී ත්‍රිකෝණය නොවුනොත් ත්‍රිකෝණමිතික අනුපාත දාන්න බලන්න බෑ. අපි පෙන්වන්න ඕනේ මේ ත්‍රිකෝණය ඍජුකෝණී ත්‍රිකෝණයක් කියලා නේද? ඍජුකෝණී ත්‍රිකෝණයක් කියලා පෙන්වන්න නම් මේ ත්‍රිකෝණයේ එක් කෝණයක් අංශක 90ක් කියලා පෙන්වන්න බෑ. right. මොකද මේ දින සරල රේඛාවක් මත හැදෙන කෝණ 180යිනේ. දැන් 180ෙන් 44ක් ගියාම 36. මේ කෝණය කීයද? අංශක 36යි. අපි දන්න ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ 180යි 54යි 36යි 90යිනේ. හරි. එහෙනම් 180ක් එන්න මෙයා කිලිමංශක කීයක් වෙනවද? 90ක් වෙනවාට කියන්න පුළුවන්. ASB කෝණය. ASB කෝණය අංශක 90ක් වන නිසා ABS ත්‍රිකෝණය ත්‍රිකෝණමිතික අනුපාතය මොකද කියන්නේ? ABS කෝණය අංශක 90ක් නිසා ABS ත්‍රිකෝණය මොන ත්‍රිකෝණයක්ද? ඍජුකෝණී ත්‍රිකෝණයක් වේ. එම නිසා මෙම ත්‍රිකෝණයට ත්‍රිකෝණමිතික අනුපාත යෙදී හැකයි කියන්නම්. මේ කෝණයේ අංශක 90ක් කියලා පෙන්නවා. අපි කියනවා නම් ASB කෝණයේ අංශක 90ක් නිසා ASB ත්‍රිකෝණය ඍජුකෝණී ත්‍රිකෝණයක් වේ. එම නිසා මෙම ත්‍රිකෝණයට ත්‍රිකෝණමිතික අනුපාත යෙදිය හැක. හොඳ උත්තරයක්. හරි. right. ඊළඟට අහනවා ත්‍රිකෝණමිතික අනුපාත යොදා ගනිමින් අමල් සහ බිමල් අතර දුර මීටර 100ක් බව පෙන්වන්න. ඒ කියන්නේ මොකද? මේකට ත්‍රිකෝණමිතික අනුපාත දාලා මේ අමලුයි බිමලුයි අතර දුර මෙන්න මේ AB දිග මීටර කීයක්ද?
100ක් කියලා පෙන්වන්න දෙපේ. හරි. එතකොට දැන් මොකක්ද කියන්න පුළුවන්? අහන්නේ දිගන්නේ. අහන්නේ දිගක් නම් මොකද හැමදෙස්සෙම තියෙන දිගවල් දෙකකුයි කෝණයකුයිනේ. හැමදෙස්සෙම ගානේ තියෙන දිගවල් දෙකයි කෝණ එකයි. පුතාගෙන් අහන්නේ දිගක් නම් අනිවාර්යයෙන්ම තව දිගක් සහ කෝණයක් දැනගන්න ඕනේ නේද? හරි. ඒක වෙලා නැද්ද? මේ ගාන ඇතුලේ තව දිගක් සහ කෝණයක් හොයාගන්න බැරිද? පුළුවන්. කෙලින්ම මේ දිග දීලා තියෙන. ඒ කියන්නේ මේ පාදේ අල්ල ගන්න පුළුවන් කෝණයක්. පුතේ මේ කෝණ දෙකක් පේනවා. එන මේ කෝණයට අදාළව කතා කරන්න පුළුවන්. මේ කෝණයට අදාළව කතා කරන්න පුළුවන් නේද? අපි බලන්න ඕනේ ලේසි කෝණයක් ගන්න දෙපේ. හරි. මම මේ කෝණයෙන් බලන්නම්කෝ. හරි. ඒක ලේසි කෝණයක් කියලා අපිට ඕන කෙනෙක් ගන්න පුළුවන්. හරිද? පුතේ මේ ත්‍රිකෝණේ මෙයා කවුද? මෙයා කෙලින්ම කර්ණපාදය. අංශකරණ මෙයා කර්ණපාදයනේ. මේ කෝණයටද මෙයා කවුද? සම්මුඛ පාදේ. මෙයා කවුද? බද්ධ පාදේ. රයිට්. එහෙනම් ඔයා හොයන්න යන්නේ කර්ණපාදයේ දිග නැත්නම් AB දිග. එහෙනම් කර්ණපාදේ අහුවෙන්න ඕනි. මේ පාදේ අහුවෙන්නද? කවුද ඉන්නේ එහෙනම්? මෙයා කවුද? සම්මුඛ පාදේ. මෙයා කවුද? කර්ණපාදේ. සකණෙන් එහෙනම් ඔයා ලියන්න පුළුවන්. sin 54 සමානයි සම්මුඛ පාදයේ දිග AS දිග. AS දිග කියන්නේ 80.9යි. කර්ණපාදයේ දිග දන්නේ නැහැ. කර්ණපාදයේ කවුද? AB වෙනව නේද? හරි. දැන් පුතා දැන් ගන්නවා sin වක්‍රය. sin වක්‍රය නම් sin 54 ගේ ගන්න දෙපේ. බලමු sin 54 ගේ කීයද කියලා. බලමු sin 54 ගේ කීයද කියලා. sin 54 ගේ කොපමණද? පුතේ sin 54 ගේ කීයද කියවන්න? පුතේ අත්ත කතා මල්ලක නෑ මේ sin කෝණ මේ කියන්නේ මේ මල්ලක ලඝුපද නෑ බුරු කියන්න ඕනේ නෑනේ. මම උත්තර පත්‍රේ බලනවා දන්නා sin බලන්න අපි හොඳට ගියා දුන්නා. බලන්න sin 54 ගේ කීයද කියලා. sin 54 ගේ 0.8යි 0.9යි බිඳුව. කියා දෙන්නේ 0.8යි 0.9යි බිඳුව නේද? හරි. සමානයි කාටද? 80.9ට AB. AB තනි කරන්න එපා. එහෙනම් AB ගන්න මෙයාට හරස් කුරුත කරනවා. අපි නියමයට කරා මේ ගණන් ඈ. 0.8යි 0.9යි බිඳුව ගුණ කරනවා කාගෙන්ද? AB ගෙන්. හරිද? AB තනි වුණා. මෙතන ඉන්නේ කවුද? 80.9 නේද? දැන් ඔයාලට AB ගන්න ඕන නම් 0.8යි 0.9යි බිඳුව දෙපැත්ත බෙදන්න එපා. එහෙනම් මෙයා බෙදනවා 0.8යි 0.9යි බිඳුව. බෙදුවාම ඔයාලට ගෙලින්ම හම්බෙන්නේ කවුද? AB හම්බෙන්නේ. AB කොහමද එන්නේ? AB එන්නේ 80.9 බෙදනා කාගෙන්ද 0.8යි 0.9යි බිඳුව. ලඝු ගණක පුළුවන් නම් ලඝු වලින් මේක බෙදන්න පුළුවන් නැත්නම් පුළුවන් මොකද්ද? මෙයාගේ දශම ස්ථාන නැති කරන්න එපා. පුතේ මෙයාගේ දශම ස්ථානේ නැති කරන්න මේ දශමති ඉලක්කම් 4ක් පන්නන්න එපා. 4ක් පන්නන්න මෙයා ගුණ කරන්න කීයෙන්ද? 10000. මෙයා 10000න් ගුණ කරද්දි මෙයා ගුණ කරනවා කීයෙන්ද? 10000. බලන්න අපි ගණන් හොඳට හදලා තියෙන්නේ. ඉලක්කම් 4ක් පයින්න නේද? මෙයා එකක් පැන්නාම මෙතෙන්ට 1යි 2යි 3යි 4යි. මෙන්න පැන්න 4ක් මෙහෙට 1යි 0.3ක් දැම්මා. මෙයා 4ක් පැන්නාම මොකද 1යි 2යි 3යි 4යිනේ. මෙයා 4ක් පැන්නාම මෙලින්ම කෙලිම ගියක් වෙනවා මෙයා 8090ක් වෙනවා. දැන් කැපෙනවා පුතේ මේ. මෙතන 8090ට මෙතන 8090 එකයි. එකට පිටිපස්සෙන් බිඳු දෙකක් ඉන්නවා පුතේ. මෙන්න පුතේ AB දිග ඉන්නවා. පුතේ AB දිග මීටර කියද්දි මීටර 100ක් වෙනවා. ඔයාලට පෙන්වන්න කියන්නේ මේ දිග තමයි මේ දිග මීටර කියද්දි මීටර 100ක් වෙනවා. හරි ලේසියිනේ. හොනේ. එන ලේසි මේ ගේම් අන්නේ බලහන් ඒ ගාන හදන්න වෙලාව මේව අතරලා හැමෙන්න එපා. හරි. හරි. ඊළඟට කියන්නේ ඊළඟට කියනවා මෙන්න මෙහෙම එකක්. මොකද කියන්නේ? ඊළඟට කියනවා දැයකොළු කියනවානේ මේ විභාග විසඳ පන්තියක් කරන්න කියලා. එහෙම කරාම මෙච්චර ටිකක් කරන්නේ. හරිද? මේ වීඩියෝ එකක් ගන්නකොට වාසි. හරිද? එදා කතා කරොත් එහෙම මුළු දවසම පන්ති කරන්න බැහැ නේ. උඩ පාඩම් කරන්න තිබෙන්නේ නේද? එහෙනම් මේ පාස් පේස් ටික බලන්න. මේක අනිවාර්යයෙන් ප්‍රයෝජනට ගන්න. මම නම් කියන්නේ 2023 24 22. අඩුම තරම මේ පාස් පේපර්ස් තුනවත් අදලා යන්න. ඒක ගොඩක් වාසි නේ. හරිද? මේ 23 පේපර් එක 24 පේපර් එකත් අපි සාකච්ඡා කරන්නම්. සහ 22 පේපර් එක. හරිද? පුළුවන් ටික සාකච්ඡා කරලා දෙන්නම්. ඒවා දැනගන්න ඉතින් බලාගෙන හදාගන්න. හරිද? ඔයාලට පුළුවන් නම් පාස් පේපර් 4ක් විතර හදලා යන්න. 4නේ 5 පුළුවන් ඒක හොඳයි. ඒනවා කොච්චර හදලා තියෙනක් කමන්නේ. ඔයාලා G පාරක් එක හදලා තියෙන කාරණා වැදගත් නැහැ. ඔය අනිවාර්යයෙන් විභාග ඉස්සලා දවසේ අනිවාර්යෙන් හදන්න. අමතක වෙන්න පුළුවන් එකයි ඈ. ඔයාගේ උත් එහෙම මම 10 පාරක් විතර හදින්නේ මට ගේමක් නැහැ. එහෙම නැති අවුලක් නැහැ. ඉතින් මට ගේමක් නැහැ. මං හෙට ලිව්වත් ගණිතයේ එකක්. එහෙමනම් ඉතින් එහෙම පොරටෝක් කියන්න අවුලක් නැහැ. එහෙම නැත්නම් අනිවාර්යෙන් මතක් කරගන්න අවශ්‍යයි නේ. අනිවාර්යෙන් පාස් පේපර්ස් ටික හදන්න. හරිද? හරි. ඊට පස්සේ කියන්නේ විමානට මීටර් 30ක් බටහිරි. කොහොම විමාන මෙතන හරි.
බිමල්ට මීටර 30ක් බටහිරින්. මෙතන උතුරනේ බං. එහෙනම් බටහිර මෙහෙනේ හරි. බිමල්ට මීටර 30ක් බටහිරින්. හරි. මෙන්න මෙහෙ මීටර 30ක් බටහිරින්. හරි. F ලක්ෂයක. ඔන්න ලක්ෂයක් F. හරි. කොඩි කණුවක් පිහිටා ඇත. මෙතන කොඩි කණුවක් දෙන පොඩිට මම අඳින්නකෝ. හරි. ඔබ ඇඳි රූපයෙන් මේ උතුරු ඇතුළත් කර. මං ඇඳ රූපෙටම මේ තොරතුරු ඇතුළත් කරා. හරි. ABF කෝණය. මොකද? AFB. හෝ සෝරි. AFB. කවුද අහන්නේ බා? AFB. මෙන්න මේ කෝණේ නේද? මේ කෝණේ අපි දන්නවද? දන්නේ නැහැ. මං එයාට දානවා මොකද්ද? තීටා. රයිට්. දැන් මෙයාට ත්‍රිකෝණමිතික අනුපාතයක් දාන්න පුළුවන්. මෙයා කිලිමංශක කීයද 90යි. මේ උතුර වෙන්නේ කවුද? බස්නාහිර. පුතේ උතුර සහ බස්නාහිර අතර හැදෙන කෝණය මොන කෝණයක්ද? උතුර සහ බස්නාහිර අතර හැදෙන මොන කෝණයක්ද? ඍජු කෝණය. එහෙනම් මෙයාට දාන්න පුළුවන් අපිට කෙලින්ම ත්‍රිකෝණමිතික අනුපාත නේද? දැන් පුතේ අහන්නේ මොකද්ද? කෝණයනේ බලන්න ලස්සන නේද? කෝණයක් අහනවා නම් මේ ත්‍රිකෝණයේ පාද දෙකක දිග දැනගන්න ඕනිද? අනිවාර්යෙන්ම ඕනේ නේද? දැන් බලන්න මේ දිග දන්නවා කියේ 30යි. මේ දිග ඉස්සෙල්ලා හෙව්වා. මං හැමතිස්සෙම කියන ගානක තොරතුරු ගද්දී ඒ තොරතුරු ඇතුළත් කරා නේද? මේ දිග 100. එලකි. මේ දිගක් දන්නා මේ දිගක් දන්නා එහෙනම් දාන අනුපාත නේද? පුතේ මෙයාට අදාළ මේ කවුද? සම්මුඛ පාදය. මෙයා කවුද? බද්ධ පාදය නේද? මේනේ සම්මුඛ පාදය. මෙයා කවුද? බද්ධ පාදය. සබ කියන්නේ මොකද්ද? tan. අපිට ලියන්න පුළුවන් tan θ සමානයි සම්මුඛ පාදය 100යි බද්ධ පාදය කීයද පුතේ? බද්ධ පාදය 30යි නේද? right. එහෙනම් 10 බෙදන්න 3. පුතේ 10 3ෙන් බෙදුවම ඔය 10ට 3 ඒවා 3යි 3 වරක් 3 9යි 10න් 9ක් 1යි එකට නෑ 10ට 3 ඒවා 3යි 3 වරක් 3 9යි 10ට 3 ඒවා 3යි 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 මම මෙහෙම යන්නේ. අපි දන්නවා හැමතිස්සෙම පුතේ ත්‍රිකෝණමිතික අනුපාත බලද්දී කෝණයේ තියෙන දශම ස්ථාන කීයකින්ද? 4කින් නේද? මම ඉලක්කම් 4ක්ම ගත්තේ නැත්නම් එකපාරින් නතර ගන්න තිබුණානේ. 3.3 දින දැන බැලුවා නම් ඔයාලට හම්බ වෙනවා tan කෝණයේ අංශ කීයද? ඇත්තට මගේ අතේ නැහැ පොතේ. එහෙනම් අපි බලන්න මොකද්ද මේකේ උත්තර පත්‍රය බලලා මම කියන්නේ. ඔයා බලන්න tan පොත අරගෙන tan පොතේ කීයද තියෙන්නේ බලන්න. පුතේ මම tan පොතේ කීයද ඉන්නේ කියලා 3 දෙන්නේ අංශක 73යි කලා 17යි. කොහෙද ඉන්නේ? පුතේ 3 ඉන්නේ කොහෙද? අංශක 73යි කලා 17 නේද? අපිට කියන්න පුළුවන් මේ තීටා කෝණයේ අංශක කීයද? අංශක 73යි කලා 17ක්. ඒක පැහැදිලිද? right very good.